උඹලා අපච්චි නැද්ද කියලා හෙව්වත්. මම කෝනේ ස්පිරිතාලේ නවත්තලා. උඹට ওই බුලත් විකුණන්න බෑ. උඹලා පොඩි උඹන්. උඹලට බුලත් විකුණන්න බෑ. ඔය තට්ටු මට දියා. මම වික්කේ බුලත් නෙමේදා. මම වික්කේ මොකද්ද? අපච්චිගේ නම ආනමඩුවේ පොළ තියෙන්නේ සිකුරාදට. කුරාදර කියන්නේ ආනමඩුව නගරේ බොහෝම කාර්යබහුලයි. අදටත් එහෙම තමයි. සෑහෙන විශාල සති පොළක් තියෙනවා. ඉතින් ඕකේ අපේ අපච්චි එදා ඉඳන් කරන්නේ මේ ගෙදර බුලත් පාත්ති දාලා ඉවර වෙලා ඒතල බුලත් ටික කඩලා ගොනු කරලා බුලත් තට්ටුවක් බැඳගෙන සිකුරාදා පොළට යනවා. ඒක තමයි මම උපන්දා ඉඳන් මම දකින සිද්ධිය ඕක තමයි. ප්‍රධාන ගොවිතැන බුලත් ගොවිතැන. හරිද? අද වගේ මතකද 2009 ඕ ලෙවල් ලියලා ඉන්නකොට අපච්චිට මොකද අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඒතර දැන් පොළේ යන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මල්ලි පොඩි මට වඩා අවුරුදු 3ක් බාලයි. පොළේ යන්න විදියක් නැහැ. සිකුරාද දැන් බුලත් කොහොම හරි අම්මා බුලත් කඩනවා. මායි අම්මයි මල්ලි එකතු වෙලා බුලත් ටික කඩලා ඔක්කොම කරලා මායි මල්ලි එකතු වෙලා දැන් තට්ටුවේ ගහනවා. තට්ටුවේ ගහන එකත් අපි දන්නවා. මොකද අපි පොඩි කාලේ ඉඳන් ඔක්කොම දේ බලාගත්තා. සහ ඔක්කොම ඉගෙනුවා. ඊට පස්සේ දැන් පොළට යනකොට පොළේ ඉන්නවා පුතා මේ බුලත් ඒකාධිකාරයේ තියාගත්ත මහ වෙලෙන්දෙක්. එයා තමයි නිකන් පොළේ බුලත් පොර. එහෙම හිතන්නකෝ. පොර තමයි සීන් එකේ ඉන්නේ. දැන් ගියාට පස්සේ අහනවා මේ කොඹලගේ අපච්චි දෙන්නේ නැද්ද? අපි දෙන්න බුලත් තට්ටුවත් අරගෙන දැන් යනවා. යන්නේ ට්‍රැක්ටරි ලෑන්ඩ් මාස්ටර් එකක් RK80. යන්නේ එන සීන් එකේ ගියාම පොළ ඇතුලේ අහට දානවා මෙහෙට දානවා රිවර්ස් කරනවා. එහෙනම සීන් එක දැන් ගිහින් බෑ. තට්ටුව බෑවට පස්සේ උඹලා අපච්චි නැද්ද කියලා හෙව්වත්. මම කෝනේ ස්පිරිතාලේ නවත්තලා. උඹට ওই බුලත් විකුණන්න බෑ. උඹලා පොඩි උඹන්. උඹලට බුලත් විකුණන්න බෑ. ඔය තට්ටුව මට දියා. මම කෝ එහෙමද ඔයා හිතන්නේ? ඔට්ටුවක් දාමුද? ඔයාට කලින් ඉක්මනට මම බුලත් තට්ටුව විකුණන. පුළුවන් නම් ඔට්ටුවක් දාන්න. ඔයාට කලින් මම විකුණනවා. එන උස තට්ටුවක්. හැබැයි මං ඊට කලින් තනියම බුලත් විකුණලා නැහැ. හැබැයි අපච්චි ගාව ඉඳගෙන මං එදා ඉඳන් බලනවා. එන කස්ටමර්ස් වලට කොහොමද අපච්චි කතා කරන්නේ? කොහොමද විකුණන්නේ? මෙයාට මොනවද කියන්නේ? කොහොමද කියන්නේ? ඔක්කොම ටික මම බලනවා. මම හරි ඔට්ටුවක් දාමු. මාමා ඔයාට කලින් මම විකුණලා නැගිටිනවා. දැන් මට හිතත් නිකන් බයයි වගේ දැන්. එයා වටේ ඉන්න කට්ටියටත් කියනවා. අරුගේ පඬිතකම වැඩි ඈ. දැන් කට්ටිය එනවා ඈතින් නම් බලනවා අපච්චි ඉන්නවද? නෑ. නැත්තම් හැරිලා යනවා. මං කව මල්ලි මේ වැඩේ හරියන්නේ නෑ. මිනිස්සු මං අඳුරන්නෙත් නෑ. ඔයා අඳුරන්නෙත් නෑ. අපච්චිව හොයන්න. එහෙනම් අපි කරමු මෙහෙම වැඩක්. අපච්චි ප්‍රසිද්ධ අම්පිටිගම බුලත් මුදලාලි කියලා. පොලේ. එහෙනම් මං කව මල්ලි අපි පොලේ කෑ ගහමු වෙන උන්ට. අද මුදලාලි අම්පිටිගම මුදලාලි නෑ. එයාගේ බුලත් විකුණන්නේ පුතාලා දෙන්න කියලා. හරි කිව්වා. වැඩේ මලයත් කෑ ගහනවා මාත් කෑ ගහනවා. එන කවුරුත් යන්නේ නෑ. මොකා එන්න නැන්ද එන්න. අද අපච්චි නෑ ස්පිරිතාලේ. ඊට පස්සේ මල්ලි මොකද කරන්නේ? අපච්චි ස්පිරිතාලේ ගිහපු හේතුව කට්ටියට කියනවා. මම බුලත් විකුණනවා. පුතා විශ්වාස කරන්න. හවස 5ට කලින් හවස 2:00 වෙනකොට තට්ටු හික්කා සල්ලි ටිකක් ගත්තා. මං කෙලින්ම ගියාර මුදලාලි හම්බෙන්න. මාමා මේ සල්ලි මේ තට්ටුව මේ බඩු ඉවරයි. සද්ද තියාගන්න එපා ආයි කිව්වා. තේරුණාද? ඒ හින්දා මම කියන්නේ මිනිස්සුන්ට අභියෝග කරද්දි පරිස්සමයි. නිකන් පොඩි උන් එහෙම නෑ. එහෙනම් උඹලටත් මම කියන්නේ එකයි. උඹලගේ ඇතුලේ හැංගිච්ච එකෙක් ඉන්න ඌව ගනින් එළියට. කවුරු හරි කියනවා ඔබට ගණන් බෑ. ඔයා එහෙමද කියන්නේ? ඉන්න මං ඔයාලට කරලා පෙන්නන්න. මං එදා ඉඳන් උඹලට කියන්නේ එකයි. උඹලගේ ඔය මං උදාහරණයක් කිව්වේ. මම එහෙමනම් කිසි දවසක නොකරපු වැඩේ මං ඔක්කොටම කලින් කරලා පෙන්නුවා. හැබැයි ඒක කරන්න මට පුළුවන් වුණේ මොකක් හින්දාද? මගේ අපච්චි ගුණාත්මක දේවල් පොළ ඇතුලේ විකුණලා හදපු නම හින්දා. අපච්චි පොලේ චාටර් වෙලා හිටියනම් මට මේ වැඩේ කරන්න බෑ. මම වික්කේ බුලත් නෙමේදා. මම වික්කේ මොකද්ද? අපච්චිගේ නම. අපච්චිට නම් විකුණන්නේ බුලත්. මම වික්කේ අපච්චිගේ නම. අම්පිටිගම මුදලාලිගේ බුලත්. එයා නෑ. ඒත් මේ බුලත්මයි එන්න කියලා වික්කා. එහෙනම් හොඳ මිනිස්සු හොඳ නමක් හදපුවාම නම විතරක් තිබ්බත් ඇති ලෝකෙ දිනන්න. Taman ඇතුලේ ඉන්න එකා වෙලියට ගන්න, නිදි මරන්න, පොඩි කට්ටක් කන්න. මුකුත් නැති වුණත් කමක් නැහැ. අඳින්න ලස්සන ඇඳුම් දැන් නැති වුණාට, දැස්සේ තෙමි බයික් වල ගියාට, කණ්ඩ මහලුකු දේවල් නැති වුණාට, ලස්සන ගෙයක් නැති වුණාට, යාළුවට වඩා ඔයාගේ ගේ පොඩි වුණාට, හිතන්න එපා මට ඔය ඔක්කොම තිබ්බේ නැහැ. තේරුණාද? ඒ නිසා වැඩ කරන්න. හිත තමයි ශක්තිමත් කරන් ගේම ගහන්න ඕනේ.